මම දැන් පෙන්නන්න යන්නේ කොහොමද මේ මැෂින් එක ඕපන් කරන්න කියලා. එතකොට මේක හරිම පහසුයි ගලවන්න. මේක නිකම් මුඩට ඉස්සුවාම ගැලවෙනවා. එතකොට අපි මේ පිරන කැල් ටික අයින් කරමු. ඊට පස්සේ ඔයල් තියෙන මෙතනින් උඩට උස්සන්න. උඩට උස්සද්දී මේක පහසුවෙන්ම ඔයාලට දැක ගන්න පුළුවන්. මේක තමයි හීටින් එලිමන්ට් එක. මේකෙන් තමයි ටෙම්පරේචර් එක 200ද 100ද කීයද කියලා තීරණය වෙන්නේ. ඊට වඩා හීට් එක වැඩි වුණොත් මේක ඔටෝමැටිකලි නවතිලා කූල් ඩවුන් වෙනකන් තියෙනවා. එතකොට මම කලින් පෙන්වුවා කාලේට මෙන්න මේ ටූල් එක තමයි අපි පාවිච්චි කරන්නේ මේක ගලවන්න. එතකොට ඔයාලට මෙතන පේනවා අපි මේ පැත්තට තද වෙනවා මේ පැත්තට ගලවන්න ඕනේ. එතකොට අපි මේ ටෙස්ට් කරා තල තෙල්. එතකොට ඒකෙන් තමයි මේව වෙන්නේ. එතකොට කවදා හරි මැෂින් එකේ ගෙවුනොත් හරි මොනවා හරි වුණොත් ඔයාලට මේ ටූල් එක දාලා මේ පැත්තට කරකවලා මේ කෑල්ල ගලවන්න පුළුවන්. ගලවලා අපිට එවන්න පුළුවන් රීප්ලේස් කරන්න හරි අවශ්‍යතාවයට අනුව ඔයාලගේ. එතකොට මේක තමයි කොහොමද මේක ක්ලීන් කරන්න පුළුවන් මේ බ්‍රෂ් එක පාවිච්චි කරලා මෙන්න මේවා. එතකොට ඔයාලට වෙන ඇට වර්ගයක් උනත් දාන්න පුළුවන්. මෙතනින් එන කුණක්කු එකත් මෙතනින් ගලවන්න පුළුවන්. එතකොට මෙතන මේ හිර වෙලා තියෙන ඒවා උනත් ක්ලීන් කරලා දාන්න පුළුවන්.